විවේක කාලේ ඉවර වේගන යන්නේ මේ ඇති විවේක ගත්තනේ. ඔව් දැන් ඇති කියලා හැමෝමත් කියනවා මටත් හිතලා තියෙනවා. නියස් ජේෂා තුන්වෙනි බ්‍රාන්ච් එකේ ග්‍රෑන්ඩ් ඕපනින් එකත් එක්ක අපි කවුරුත් ආදරය කරන හුරුබුහුටි අපේ කලාකාරිනිය වල්ගක්ක මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. නදියක්කි දවසින් දවස දියුණු වෙනවා වගේ මට පේනවා වල්ගක්කේ දවසින් දවස ලස්සන වෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්. ඉස්සෙල්ලාම thank you ආයෙම ලස්සන වෙලා එමෙ කිව්වම අර මිනිස්සෙක්ගේ හිත පිරෙනවනේ ඉස්සෙල්ලාම thank you. අපි කතා කරමු අද නදියක්ගේ මේ වැඩ ගැන. මොකද මට අමුතුවෙන් මේක එක්ස්ප්ලেইন කරන්න ඕනේ නැහැ. මොකද මම දන්නවා මුලින් ඉඳන්ම නදියක්කිත් එක්ක වල්ගක්කිලා හිටපු අය. ඉතින් ඒ නිසා අද මේ වැඩ ගැන අපි චුට්ටක් කතා කරමු. ඔව් ඇත්තටම මේ නදියක්කා හරි මනුස්සකම තියෙන මිනිස්සෙක්. මං කලින් අපි හම්බෙච්ච වතාවේනේ දතුරුගිරියේ ඕපනින් එකේදීත් මං කිව්වේ නදියක්කා කියන්නේ මගේ හොඳ ළඟ යාළුවෙක්. මට යාළුවෝ ඉන්නෙත් ඉතාම අඩුවෙන්. මොකද එයා හැමෝම ගැන හිතනවා මනුස්සකම තියෙන හොඳ මිනිස්සෙක් සහ මේකේ වැඩ කරන අයගේ තියෙනවා වෙන තව මොකද්ද මනුස්සකමක්. එන ඕන කෙනෙක්ව ඉතාම ආදරෙන් පිළිගන්නවා සහ ලංකාවේ මිනිස්සුන්ට දරන්න පුළුවන් මිල ගණන් යටතේ තමයි සැලොන් ජේෂයික විශේෂ වෙන්න යන්න එතනදී මං හිතන්නේ. ඒ නිසා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා එන්න බය නැතුව. අනිත් එක දැන් නංගි දැන් එක තැනකට ආවම හැමදේම කරගෙන යන්න පුළුවන් නේ. සමහරට මම උදේ ආවම ඔක්කොම ටික කරගෙන තමයි හවස එළියට බහින්නේ වගේ. ඒ නිසා I think හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා දැන් පිළියන්දලක් තියෙනවා එන්න ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න කියලා. ඉතින් වල්ගක්ගේ චුට්ටක් තොරතුරු අපි කතා කරමු. කලා ශාස්ත්‍රයේ ඉස්සරහට වැඩ කටයුතු කොහොමද? ඉස්සරහට අපිට ලොකු දේවල් වලින් වෙනස් දේවල් වලින් අපිට දකින්න හම්බ වෙයිද? ඔව් ඇත්තටම මේ විවේක කාලේ ඉවර වේගන යන්නේ මේ ඇති විවේක ගත්තනේ. ඔව් දැන් ඇති කියලා හැමෝමත් කියනවා මටත් හිතලා තියෙනවා. ඔව් වැඩ කීපයකට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා. විශේෂ වැඩකුත් එන්න තියෙනවා. මං හිතන්නේ එදාට අපි හම්බෙයි වාලෙයි අනිවාර්යෙන්. එහෙම හම්බුණා අපි මේ වැඩේ ගැන කතා කරමු. හොඳයි මම දන්නවා හැමෝම වගේ මේ වෙද්දි නදියක්ගේ මේ වැඩේ ගැන සතුට වෙනවා වගේම මේ වෙද්දි විශ් කරලා තියෙන්නේ. හැබැයි channel එක අපෙන් අද ලංකාවටම ඇහෙන නදියක්ගේ මේ වැඩේට අපි විශ් එකක් දෙමු. නදියක්ගේ ඔයා හොඳ යාළුවෙක් වගේම ඔයා හරිම හොඳ මිනිස්සෙක්. ඔයා මිනිස්සු ගැන හිතන හරි නිහතමානී කෙනෙක්. ඔයා සහ ඔයාගේ ආදරණීය සැමියා අයව ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් මම ඔය දෙන්න ඔය හැමදාම සතුටින් ඉන්නා වගේ දිගටම ඉන්නත් ඕනේ. මුළු ලංකාවෙම මේ වගේ බ්‍රාන්චස් ගොඩක් ඔයාට ඕපන් කරන්න ලැබෙන්න ඕනේ. හොඳයි. ඉතින් ලැබෙන පාරත් අපිට තවත් බ්‍රාන්ච් එකකින් හම්බ වෙන්න ලැබෙන්න ඕනේ. ඒ වෙනකොටත් වල්ගක්ගේ ඔය වගේම ලස්සනට ඉන්න ඕනේ. එහෙනම් channel එක අපිත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි.